තේරුම් ගන්නේ කොතනින්ද? දැන් මම ඒ විස්තර කරන ස්වභාවය තදනින්ද තුල අවදි වෙනවා කියන දේ ඔයගොල්ලෝ තේරුම් ගන්නේ තදනින්ද තුල අවදි වෙලාද සංවට්ටයට අවදි වෙලාද? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැක්ක. තදනින්දදී අවදි වෙලා නෙමෙයි ඒ කතාව ඔයගොල්ලෝ අහන් හිටියේ. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඔයගලන්ට මාව පේන්නේ ඔයගලම වගේම සංවට්ටයේ කෙනෙක් විදිහට සංවට්ටය සහ පරිවට්ටය පාවිච්චි කරන කෙනෙක් විදිහට තමයි පේන්නේ. එතකොට එහෙම නොපෙන්වයි කියන්න හේතුව තමයි පෙනෙන දෙයට එහා යමක් ඔබට ආධ්‍යාත්මයෙන් දැනෙන දෙයක් තියෙනවා. දැන් මට ඔබ තදනින්දදී ඔබ මට හුද්දගෙන මේක කියන්න විදිහක් නැහැ. ඔබට ඇහැරෙන්න බෑ එතනදී. ඔබ ඇහැරුණොත් එතනදී ඇහැරෙන්නේ සංවට්ටයටමයි ඇහැරෙන්නේ. තේරුණාද? එතකොට මේ උපමාව තේරුම් ගත්තා කියන්නේ සංවට්ටයට ඇවිල්ලා තමයි උපමාව තේරුම් ගන්න. ඒ උපමාව තේරුම් ගන්න විවට්ටයේදී. විවට්ටයේ තේරුම් ගන්න කෙනා නැති වෙනවා. එතකොට සංවට්ටයේ මේක තේරුම් ගන්නකොට ආපෝ විඥාණයට බැහැගෙන තමයි තේරුම් ගන්න. එතකොට මේකේ කොතනද මේ කතාව නැවතුනේ? මීට වසර 2500කට කලින් සත්‍යය කියන අන්තය, ඒ කියන්නේ පරමාර්ථය පැත්තට යන්න ගිය හැම කෙනෙකුටම අමතක වුණා සත්‍ය කිටිය විත්තිය. ශාස්ත්‍රත දෘෂ්ටිය මේ අපි මේ ලෝකෙට ආපු සත්‍යය මේ රූපේ තිබුණා කියන එක අමතක වුණා. තිබුණා කියන එක අමතක කරලා අනිත් නැත කියන අන්තයට ගියා. නැත කියන අන්තයට දිගින් දිගටම ගිහලා සිතක් කියන්නේ රූපය නාමය යනු සිතක කොටස එනර්ජි. ඒ කියන්නේ අර ඇහැට නොපෙනෙන කොටස. තානේ ඔබට වැඩි යුතුයි කියන සියලුම ධානයද භාවනාද මරණානුස්සතියද ඔක්කොම දේවල් පැත්තකින් තියලා සියල්ල පැත්තකින් තියලා මේ කතාව හරියට තේරුම් ගත්තොත් ඔබට අර ටික කරන්න ඕනේ නැහැ. මොකද ඒ ටික කරලා ඉවරලා එතනින් එහාට ටිකක් කරලා තව ටිකක් කරලා ප්‍රායෝගික ටිකක් කරලා තේරුම් අරගත්තා. ඊට පස්සේ තේරුම් අරගෙන අවසානයේ අවශ්‍ය කරන නිර්වාණයට එහා ගිය පරිනිර්වාණය කුමක්දයි දැන් ඔබට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ නිර්වාණය දේශනා වෙන්නේ නිර්වාණ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එක දේශනා වෙන්නේ සම්බුද්ධ ගෞතම බුද්ධ ශාසනය. දැන් ඔයගොල්ලෝ හිතන් ඉන්නේ ගෞතම බුද්ධ ශාසනය කියලා. හැබැයි ගෞතම බුද්ධ ශාසනය ඇතුළෙම ප්‍රඥාවන්තයන්ට මෛත්‍රී බුද්ධ ශාසනය පහළ වෙලා මේ වෙනකොට. ඉන්නේ අනිත් කට්ටිය. කවුද? ගිහි ජීවිත ගත කරන මිනිස්සු සංඝ වෙනවා, අරගොල්ලෝ පැවිද්ද වෙනවා. දිගටම. ඒගොල්ලෝ දිගටම පැවිදි වෙනවා, සංඝ වෙනවා අනිත් කට්ටිය. ඒගොල්ලෝ හැමදාම පැවිදිලා ඉන්න. ඒගොල්ලන්ට මාර්ගඵල කිසිම දෙයකට එන්න බෑ. එනවනම් ඒගොල්ලෝ මේ මාර්ගයේ එන්න ඕනේ. ගිහියන් ආපු මාර්ගයේ එන්න ඕනේ. ඒ කියන්නේ ගිහියෝ ඒගොල්ලන්ට මෙච්චර කාලයකට දුන්න ඒ දම් පිං සියල්ල නැවත ගිහි ශාසනය වෙනුවෙන් ඒගොල්ලෝ දෙන්න පටන් ගන්නවා.
ඒක තමයි වෙන්නේ අනාගතේ. වෙන කට්ටිය විතර මෙන්න මෙතනට ලං වෙනකොට විතරයි ඒක වැටහෙන්නේ. මේ අඳුරේ ඉඳගෙන වැටහෙනවද නැහැ. හේතුඵලය මෙහෙම එන්න ඕන හේතුඵල ධර්ම. අර සෝපාක මම කියන්නේ මම දැක්ක කවුද කෙනෙක් ලස්සනට ඒ කතාව පෝස්ට් කරලා තියෙනවා. ඒක නැවත හදලා තියෙනවා. අපේ දරුවේ. සෝපාකට බුදුන් හමු වෙන්න හේතුඵල හැදුනා. දැන් බලන්න. ඒක මම ඔබට පෙන්නන්න. මේක තියෙනවා. මේ රයිට් එක මේකේ ගෑස් ටික තිබ්බට වැඩක් නැහැ මෙයාට. මෙයාට හිතක් තිබ්බට වැඩක් නැහැ. දැන් මේක මම ප්‍රෙස් කරන් ඉන්නවා මේ. ඒක තිබ්බට වැඩක් නැහැ. දැල් වෙන්නේ නැහැ. මෙයා දැල් වෙන්නේ නැහැ. තේරෙනවද? හේතුඵල දහම්. දැන් මෙයා කොච්චර මෙතනටලා මේක කන තියාගෙන හිටියත් වැඩක් නැහැ මං කියන දේ අහගෙන. තේරෙනවද? මොකද වෙන්නේ මේක දැනනවා මේකට මෙහෙම ලං වෙන්න ඕන. මම ලං වෙනවා. දැන් මේ තාම ඔබන් ඉන්නේ තාම නැහැ. දැක්කනේ. ක්ලික් මම මේක ක්ලික් කරන කලින් ලං වෙනකොට රස්ටිට මෙයාට ගාලා දැල්ලුණා. මෙයාට ඕන වැඩේ වුණා. තේරුණා. අන්න ඒකයි වෙන්නේ මෙතන. නැතාන්තේ හිර වෙච්ච අරවන්දම්ම හාමුදුරන්ගේ පස්සේ ගිහලා නැතාන්තේ ඉවර වෙලා අන්නඩි අස්සට බැස්ස කට්ටිය කෙනෙක් නැහැ පුද්ගලයෙක් නැහැ කියන කට්ටිය දැන් මට කතා කරනවා පොඩ. කතා කරලා කියනවා ඒගොල්ලන්ගේ තිබ්බ මානසික අවුල නැතාන්තේ මම සබහා දහම ඉවර මම හඳ මම ගස් මම කොළන් මම බල්ල මම පූස මම කී හිතාගෙන හිටියා නැතාන්තේ ගිහිල්ලා ඒගොල්ලන්ට. තව කට්ටියක් හිටියා මම සබහා දහමට ආදරය කර මම සබහා දහමල ගහ බවට පත් වුණා පොළොව බවට පත් වුණා වන්නස් වුණා කියලා ඉන්නවා තව කට්ටියක් ගිහිල්ලා. තව කට්ටියක් ගිහිල්ලා නිවෙන්නේ ගිහිල්ලා නිවාඩු නිකේතන වගේ පන්සල් හදාගෙන TikTok කරලා Facebook කර අපි නිවිලා කියව ඉන්නවා සසර ගනුදෙනු ඔක්කොම නන්නත්තර කරලා දාලා. තමන්ගේ ඇතාන්තේ සත්‍යයේ කතාව ශාස්ත්‍රවාදී සම්පූර්ණ අමතක කරලා දාලා අර ජීවිත විනාශ කරගෙන ඉන්නවා. සම්මාගේ සසර ගනුදෙනු. තේරෙනවද? දෘෂ්ටි පැත නැතාන්ති ගී කට්ටියට වෙච්ච අරනවල් මේ අරනවල් දාගත්ත කියන්න බෑ පණිවිඩේ කියන්න දෙයක් නැත කියන හැමදාම කතාවක් කී ඉන්නවා. ඇත්ත කතාව පෙර කඳ පිළිවෙල කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ අරණ සිරිවර්ධන මේ ලෝකෙට පණිවිඩය කියනවා. සිරිවර්ධනව බුදු කරගන්නවා. ඊට පස්සේ සිරිවර්ධන පණිවිඩකාරයෙක් විතරයි. සිරිවර්ධන කතකරණීය වුණා. සිරිවර්ධන ආව කාරණාව සිරිවර්ධන පැහැදිලිව තේරුම් කරලා දෙනවා. මම ආවේ කාව නිවන් දක්වන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැවත මේ ලෝකේ පහළ වෙනවා. ඒ පණිවිඩය කියන්නේ මම ආවේ මාත් එක්ක යම් කිසි පිරිසක් කෙනා ඒ පිරිස නියත විවරණ ගත්තා එදා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම සම්බුදුරජාණන් තථාගතයන් වහන්සේගේ නියත විවරණ ගත්තා. ඒ කතාව සිරිවර්ධන පැහැදිලිවම දැකලා පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් ඒ කඳ පිළිවෙල දැකලා සිරිවර්ධන ඒ පැහැදිලි ප්‍රකාශයෙන් මේ ලෝකේ කියනවා. උන්වහන්සේ කතකරණීය වෙන උන්වහන්සේගේ කාර්ය කරලා උන්වහන්සේ නියත විවරණ ගත්තේ ඒකට. ආවා කතකරණීය වුණා ගියා. දැක්කා දැම්මම පණිවිඩය පහළ වෙන්නේ නැහැ. දැන්නම සම්පූර්ණ පණිවිඩය ඇහෙන්නේ නැහැ. පෙර කඳ පිටුව සම්පූර්ණයෙන් කියන කෙනා පහළ වෙන්නේ නැහැ කියලා ඒ කතාව කියනකොට අරණදම්ම ස්වාමීන් වහන්සේ සමන්ත බද්ද ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් සහ දැනට ගිහි ජීවිතය ගත කරන ගිහියෝ සිවුරු ඇරපු කිහිප දෙනෙක්. සිරිවර්ධනගේ මේ කතාව යන්තා දුරට අරගත්තට ඒකෙන් යම් කිසි ඒකෙන් අනිත් ඔක්කොම එක අන්තවල හිටුණා. කට්ටියක් හිරුණා මම සබහාදහම කියලා හිරුණා. කට්ටියක් ඉරහඳ මම සියල්ල වෙමි කියලා හිතාගත්තා. මේ පහන මේක මම කියලා හිතාගත්තා. සමහර කට්ටිය සබහාදහම බවට පත්‍ර මම සැනසීමේ ඉන්නවා කියලා ඔක්කොම ළමයි දරුවෝ දාලා ගිහලා මහාන වුණා. මහාන වෙලා දැන් TikTok කර ඉන්නවා. බුදු ගුණ කී. තේරෙනවද? සමහර කට්ටිය කෙනෙක් නැහැ, පුද්ගලෙක් නැහැ, විඥානයක් කී ඉන්නවා. හිතක් නැහැ කී ඉන්නවා. සහනතන්තේ සම්පූර්ණයෙන්ම මේක තේරුම් අරගෙන නම් අපිට වැරදුනා. සබහාදහමෙන් අපි එළියට ආවා. කෙනෙක් පුද්ගලෙක් නැහැ, හිතක් තමයි තියෙන්නේ. පංචායතනෙ මේ හිතක් තමයි තියෙන්නේ. හිතක් මේ හිතක් නේ හැමතැනම තියෙන්නේ. සත්‍යයට මොකද මේ රූපේ කතාවට මොකද රූපේ අමතක කරලා දැම්මා. රූපේ කතාව තමයි පෙර කඳ පිළිවෙල පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් පෙර කඳ පිළිවෙල. ඒක තමයි බුද්ධත්වය. ඒක තමයි සක්විති රජ බව. ඒ ප්‍රඥාවේ ඔටුන්න වැටෙන්න ඕනේ ප්‍රඥාවෙන් මිසක් රත්තරණින් නෙමෙයි. ඒක තමයි හැමෝගෙම ගැළවීම. තල 32 පණිවිඩය. ඒ කියන්නේ දැන් මම කියන්නේ අර කතාවේ වෙන්නේ සිරිවර්ධනගෙන් පණිවිඩය අරගත්ත සමන්තබද්ද හාමුදුරුවෝයි අනන්දම් හාමුදුරුවෝයි තවත් හාමුදුරුවෝ කිහිප දෙනෙකුයි ඒ වකට හිටපු ගිහියෝ.
ඊයොත් යම් තාක් දුරට පණිවිඩය අරගත්ත. ඒ කට්ටිය ගොඩක් කට්ටිය දැන් ජීවතුන් අතරත් නැහැ. ඒ යම් කිසි පිරිසක් මේ කතාව අහනවා. මේ කතාව තේරෙනවා. එතකොට මොහොතකදී තමා තුළින් බුදුන් දකින්නවා කියන දේ එතනදී පැහැදිලි කරන එක පැහැදිලි වුණේ නැහැ අන්තිම. මොකද සිරිවර්ධනට පවා කියන්න පුළුවන් එතනට විතරයි. සිරිවර්ධන කියපු තැන එක්කෙනෙකුට එතනට තමාගේ තැනට විතරයි පේන්නේ. කොටස් වශයෙන් මේක පේන්න පටන් ගන්න ධර්මයේ පහළ වෙන්නේ මේ ලෝකෙට. බුද්ධ පහළ වෙන්න කලින් පණිවිඩකාරයෝ පහළ වෙනවා. බුද්ධ ඊට පස්සේ ධම්ම ඊට පස්සේ සංඝ. සංඝ එන්නේ අන්තිමටම. අන්තිම සයිකල් අන්තිම චක්‍රය සම්පූර්ණ කරන තමයි නියත වේරුන් ලැබෙන්නේ. ඒ නියත වේරණ කුකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී. ඒ සීලොන් බුදු වර්ගයෙන් ලැබුණට පස්සේ තමයි චක්‍රය සම්පූර්ණ වෙලා ඒ ආර්ය ශාවකයෝ ඊතර වෙන්නේ. තල 32කට එන්නේ. කිසිම විදිහකින් තල 31ේදී 31 කිසිම කෙනෙකුට තල 31ේදී ඊතර වෙන්න බෑ කියලා. එතකොට ගිහි ජීවිතය තුළ අර පිරිස නැවත හමු වෙන. ඒ විදිහට ඔන්නෝම හමු වෙන කට්ටිය ඊතර වෙනවා. ওই කට්ටිය තමයි එක්සිට් වෙන්නේ. ඕක තමයි ආර්ය ශ්‍රාවකයන්ගේ නැවත පැමිණීම කියලා කියන්නේ. ඕක තමයි chosen ones ලගේ නැවත පැමිණීම කියන්නේ. ඕක තමයි disciples ලගේ නැවත පැමිණීම කියන්නේ. ඕක තමයි මේ මේට්‍රික්ස් එකෙන් ගැලවෙන එකම ප්ලෑන් එක සිටීම. වෙන කිසිම ප්ලෑන් එකක් මේ මේට්‍රික්ස් එකෙන් ගැලවෙන කිසිම සිටීමක් මේ ලොවෙත් තුන් ලොවෙත් නැහැ. සංවට්ටෙත් පරිවට්ටෙත් විවට්ටෙත් මේ තුන් ලෝකෙටම එකම සිටීම තමයි පෙර කඳ පිළිවෙල අනුව ඒ පිරිස නැවත මේ සසරේ හමු වෙලා අවසාන වතාවට චක්‍රය සම්පූර්ණ කරලා ශාසන පහේදී අවසානයේ කේතුමතිය මේකට සිව් හෙලේ සම්බන්ධයි. මේක සිව් හෙලේ කියන්නේ මේ පුරාණ කතාවේ අර ගල් යුගයේ වගේ නෙමෙයි. අර පතිරාරච්චි වගේ මෝඩයෝ හිතන් ඉන්න පතිරාරච්චිට වැහිලා තියෙන තරම ඒ මිනිස්සයා හිතන් ඉන්නවා අහස පලාගෙන එයි කියලා. දේශනා කරන නිර්වාණයෙන් එහා ගිය පිරිනිර්වාණය. පරිනිර්වාණය දේශනා කරන්නේ. නිර්වාණය දේශනා වෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන කෙළවර කොසල් රජතුමා දැක්ක සිහිනේ පරිදි කාසාව කණ්ඨකය පහළ වෙලා අවසానයි. ඒක නිසා ඔබ නොදන්නවාට මේක ඇතුළේ තියෙන ආධ්‍යාත්මික කතාවේ ඇතාන්තය අමතක කළා නැතාන්තයට ගිය උච්ඡේදවාදයට ගිය අගන්ධර්ම ස්වාමීන් වහන්සේගේ දේශනාව තේරුම් නොගත් කැවුම් කන්න කලින් පිටි ගොඩම කාපු නැතාන්තයේ හිර වෙච්ච දැන් ඒ අහිංසක දෙමව්පියන්ට කියන්නේ තම තමන්ගේ දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරපල්ලා ගිහිල්ලා. තේරුණාද? තම තමන්ගේ ගනුදෙනු කරුවන්ට බිරින්දෑවරුන්ට මහාන වෙච්ච කොල්ලෝ මහාන වෙච්ච කෙල්ලෝ තම තමන්ගේ මිනිස්සුන්ට තම තමන්ගේ ගෑනුන්ට ගිහිල්ලා අම්මට තාත්තට ළමයින්ට යුතුයකම් ඉෂ්ට කරන තාක්කල් තේරුණාද? ඇත්ත අන්තය සත්‍යයේ අන්තය අමතක කරලා ගිහිල්ලා තමන්ට ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතේ තමන්ට මෙතනට එන්න දුන්න මිනිසුන්ව අමතක කරලා දීලා සිහින නිවන සිවුරක නිවනක් හොයන්න ගිය මෝඩ ගොන්නු ටිකට නැවත ගිහියෝ කරපු වැඩේ කරන්න වෙනවා. නැතාන්ත යන්නේ කියලා කියා ගන්න දෙයක් නැහැ. හැමදාම එකම බොරුව තප්පුලනවා. හිත ගැන කී ඉඳලා වැඩක් නැහැ. හිත කියන්නේ එක අන්තයක්. හිතක නෙමෙයි මේ හැමදේම දෙන සත්වෙක් ඉන්නවා. තේරුණාද? කෑම් දාගෙන ඉන්න කට්ටියටත් මම කියන්නේ කෑම් දදා බොරු කී ඉන්න එක දැන් නවත්තන්න කාලේ සත්‍යයේ අන්තය අමතක කරලා යන්න බෑ මේක. අන්තා පබ්බජී තියෙන නසේවිතබ්බ. සත්‍යයේ කතා යුතුයකම බවකින් මිෂ්ඨ වෙන්න ඕනේ. එතකන් ගැලවෙන්නේ නැහැ කිසිම කෙනෙක්. තේරුණාද? අතාන්තය අමතක කරපු මිනිසුන්ට. අතාන්තය අමතක කරලා සිවුරු දාගත්ත මිනිසුන්ට නැවත ගිහිල්ලා ගිහි ජීවිතේ තමන්ගේ යුතුයකම් ළමයි වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් ගෑනු වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් අම්මලා තාත්තලා ඉෂ්ට කරලා අර සුමේද තාපසය දන ගහලා මඩගොඩේ දිගා වෙන දවසේ කිව්වේ මොකද්ද? දැනගන්න. සුමේද තාපසයට නියත විවරණ දෙන සුනේත්‍ර එහා පැත්තේ බලන් ඉන්නකොට සුමේද දීපංකර බුදුන්ට මඩින් වඩින්න නොදී බිම දිගා වුණා. එහා පැත්තේ රහතුන් හිටියා ඒ වෙලාවේ. දීපංකර බුදුන්ගේ පිටිපස්සේ. එදා කියනවා මෙන්න මේ මනුස්සයා තමයි අනාගතේ ගෞතම වෙන්නේ. ගෞතම ශාසනයේ බිහි වෙන උඹලා මේ පිටිපස්සේ ඉන්න කට්ටිය. ඒ කියන්නේ දැන් සිවුරු දාන් ඉන්න කට්ටිය කවදා හරි දවසක මෙන්න මේ ගිහියන්ට මේ ගිහිය අද මට කරන දේ මොකද කරන්නේ?
බිම මඩේ නිදා ගන්නවා ගිහියද. අන්න ඒ දේ ගෞතම ශාසනයට පිරිහෙච්ච ගිහියෝ සිවුරු දාගෙන ඉන්න පැවිද්දන්ට ගිහියෝ වෙනුවෙන් ওই මඩේ නිදා ගන්න තැනට ශාසනය පත් වෙනවා කියන දේ. ඒ කියන්නේ අද පැවිදි දාගෙන ඉන්න මිනිස්සුන්ට මෙච්චර කාලයක් අවුරුදු 2500ක් සිව්පස්සේ අරගෙන සිව්පස්සේ අරගෙන මිනිස්සුන්ට නිවනේ පණිවිඩය නොදී සම්පූර්ණ මිත්‍යාවක මෝඩ රැලක් බවට පත් කිරීමේ සාපය තමයි එදා දීපංකර බුදුන්ගේ කටින් පිට වුණේ ගෞතම බුද්ධ ශාසනයේ අවසානයේ. ගෞතම බුද්ධ ශාසනයේ අවසානයේ මේ යන්නේ අවසානයේ. ඊළඟ බුද්ධ ශාසනය පහළ වෙලා අවසානයේද. තේරුණාද? ඔයගොල්ලෝ දකින්න භෞතික පහළවීමක් නෙමෙයි ප්‍රඥාවෙන් පහළ වෙන්නේ. ප්‍රඥාව